Hello guys, ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ SL betting site YouTube channel එකට. මම අද මාසෙකට පස්සේ ගෙනාවේ cricket bet එකක් දාලා හරියට කොහොමද ගේමක් ගහන්නේ කියලා මම මුලින්ම පෙන්නන්නම් live match එකක් මේ දැන් දාපු match එකක්. ඒක bet එක හරියන්න කලින් තත්ත්වය කොහොමද කියලා දැන් මම फुटबॉल मैच ඔයගොල්ලෝට මේක වීඩියෝ එක ගේන්න කලින් දැම්මා. තව විනාඩි 10කින් පළවෙනි රිසල්ට් එක එනවා. මට ඒකට ඒකක් පෙන්නන්න පුළුවන් නේ. දැන් මේකේ මම මේ දාලා තියෙන ෆුට්බෝල් එක. මේ වෙලාවේ ක්‍රිකට් නැති හින්දා මේකේ මේ දාලා තියෙන්නේ ටෝටල් කියන්නේ මැච් එකේ ටෝටල් රිකට් ගෝල 5ට වඩා අන්ඩ කියලා. මේක පහක් ගහුවොත් පරාද නැහැ. පහට වඩා වැඩි වුණොත් තමයි පරාද වෙන්නේ. තාම 4යි ගහලා තින්නේ. මේකෙත් දාලා තින්නේ 3 අණ්ඩ කියලා. 2යි ගහලා තින්නේ. මම රිසල්ට් එකම පෙන්නන්නම්. මේකේ දැන් මේ 3.3 අණ්ඩ කියලා 3ක් ගහලා. තව එකක් ගහුවොත් ඒක පරාදයි නැත්නම් ඒක රිෆන්ඩ් වෙනවා. හරි අපි දැන් ඊයේ දවසේ වින් වෙච්ච ඒවැ රිසල්ට් එක බලමුකෝ. මෙතන ඉඳන් තමයි ඊයේ දැම්මේ. මම මුලින්ම 6600ක් දැම්මා 2.75 ඕඩ් එකට. මේක මේ දාලා තියෙන්නේ මැච් දෙකක් එකට අල්ලලා. ඇකියුමුලේට් බෙට් එකක්. මේක දාලා තියෙන්නේ T10 series එකක් තියෙනවා යුරෝපියන් එකේ. ඒකේ දාලා තියෙන්නේ ටීම් 1 ඔය 123 ගහලා තියෙන ටීම් එක මැච් විනර් කියන එකයි. තව තියෙනවා ලෙජන්ඩ් තරගාවලියක්. ඒකේ ටීම් 2 ලකුණු 206 අන්ඩ 206.5 අන්ඩ කියලා තමයි දාලා තියෙන්නේ. ඒක ඔය අන්ඩේ මේ වෙන්නේ කොහොමද කියලා මගේ තව වීඩියෝ තියෙනවා. ඒක බලලා ඔයගොල්ලෝ මේක කරගන්න නැහැ. දැන් මම මේ වීඩියෝ එක දික් වෙන හින්දා ඒක නෙක් හරි කරන්නේ. ඒ බෙඩ් දෙකම දාපු ඉඳ තමයි 2.75ක් ඇවිත් ඉන්නේ. අපල 6600කට 18315ක් බිනු. ඊට පස්සේ ඊළඟ එක දැම්මා මේ ප්‍රොමෝ කියලා තියෙන්නේ මට බෝනස් එකක් හම්බුණා 4646ක. ඒකට දාන්න ඕන 1.8ට වඩා වැඩි සිංගල් බෙට් එකක්. මේකෙන් සිංගල් බෙට් එකක් දැම්මම ඒක දැම්මේ ඉංග්ලන්ඩ් වෙස්ට් ඉන්ඩීස් මැච් එකේ එංගලන්තේ පළවෙනි ඕවර් 5ට 46.5 වඩා ගහනවා කියලා. එංගලන්තේ 55ක් ගැහුවා. ඕවර් 40 මැච් එකක් ගියේ. එකට 1.8යි 3යි දෙකක් ගෙවුවා. 8512ක් ආවා. ඊට මම දැම්මා රෑ 8512ම දැම්මා 2.4යි 2 කෝඩ් එකට රෑ තිබ්බා ඉංග්ලන්ඩ් පාන්ත T20 තරගාවලියක්. ඒකේ ටීම් 2 සරේ ටීම් එක ඕවර් 20ට 156.5 අන්ඩ කියලා දැම්මේ. යාලා ගැහුවේ 149යි. ඒකට 2.4 කෝඩ් එකනේ. ඒකට ආවා රුපියල් 20601. ඒ 20600න් තමයි මම මේ 5600ක් දැම්මේ ෆුට්බෝල් මැච් එකට. ඒක තව විනාඩි 5ක් 10ක් විතර තියෙනවා. අපි ඕගොල්ලෝට කොහොමද කියලා බලමු මේකෙන් ගේමක් ගහගන්නේ. ඕගොල්ලොන්ට කරන් තියෙන්නේ හරි සරල දෙයක්. ඔයාලට මම මේ මැච් එකේ කෝඩ් එකයි ඊට අමතරව ඕගොල්ලෝට මේකේ මේ වගේ ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට එවනවා. ඔයාලට ටික කොපි කරගෙන බෙට් එක දාගන්න විතරයි. මම ඒකට වෙනම ගෲප් එකකුත් හදලා තියෙන්නේ. ඔයාලා ඔක්කොම ජොයින් වෙන්න. මේ මම මාසෙට රුපියල් 5000ක් අය කරනවා. හැබැයි ඔයාලා
දැන් මේ ක්‍රෑෂ් ගේම් ගහලා එම ලොස් වෙලානේ ඉන්නේ. ඊට අමතරව මම මේකේ ක්‍රිකට් විතරයි දෙන්නේ. හදිසියෙන් ෆුට්බෝල් මැච් එකක් දෙනවා. ක්‍රිකට් මැච් නැතිම වෙලාවට දැන් මේ උදේ පාන්දර ක්‍රිකට් මැච් නැහැනේ. ඒකයි ෆුට්බෝල් මැච් එකක් දැම්මේ. මේ ක්‍රිකට් විතරයි 95ක් දෙන්නේ. මේ ඕගොල්ලෝට තියෙන්නේ මේකට ජොයින් වෙන්න. account හදලා නැති හරි මොයි ක්‍රෑෂ් ගේම් ගහලා ලොස් වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ ওই තියෙන account අයින් කරලා අලුත් account එකක් හදා ගන්න. කොහොම මාස 3-4 සැරයක් අලුත් account එකක් හදා ගන්න ධර්මයට ඕගොල්ලෝට winning chance හොඳයි. මොකද අලුත් account එකක් හදාගත්තාම ওই කට්ටිය ලොස් කරන්නේ ටික දවසක් යනකම්. ඉතින් ඔය පාර්න account තියෙන ඔක්කොම කට්ටිය අලුත් account එකක් හදා ගන්න. මම link එකයි promo code එක එවන්නම්. මගේ promo code එක ගොඩක් පාර්න එකක් වන්නේ සඳහා කියන promo code එක. ඒකින්ද මේ ඔය ඔක්කොන්ට වඩා වැඩියෙන්ම දිනුම් අවස්ථා හම්බෙන්නේ ක්‍රිකට් වලට. ඒ කියන්නේ ස්පෝර්ට් වලට වැඩි කට්ටිය යොමු වෙන්නේ නැහනේ. ඒකින්ද ස්පෝර්ට් වලට එයාලා දෙන බෝනස් ප්‍රමාණය වැඩි. දැන් ඕගොල්ලන්ට ඒ කියන්නේ ඕගොල්ලෝ දින්න හරි පෙරදුනා හරි හැම සතියෙම ඕගොල්ලන්ට බෝනස් දෙනවා. දැන් ඔයාලා ගේම් ගහුවම ඒකේ හම්බෙන්නේ නැහනේ. මේක ඔයාලා රුපියල් හිතන්නකෝ ඔයාලා රුපියල් 30000 ලොස් වුණා කියලා. ඒකට ඔයාලට රුපියල් 3500ක විතර ඔයාලට බෝනස් එනවා. මේ පෙරදුනත් එතකොට ඔයාලට ඒකෙන් සෙල්ලම් කරලා ඔයාලට ඒ සල්ලි වලට කෙලිම ඩිරෙක්ට් ගන්න හැකි ඇප් එකට මොකුත් ගේම් ගන්නකුත් නැහැ. ඊට පස්සේ ඒ සල්ලි විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. ඊට අමතරව ඒකෙම ගේම් එකක් ගන්න පුළුවන්. ඒක හැම සතියකම එනවා. ඒ වගේ උපර ගොඩක් හම්බ වෙනවා. ඒක මගේ ප්‍රොමෝ කෝඩ් එක දාලා මේ වෘත් අනිවාර්යෙන් ඔයාලට ගන්න පුළුවන්. මේ ගන්න ඉතින් මම කියලා දෙන්නම්. ඊට අමතරව ඕගොල්ලන්ට මම පන්නස් කෑෂ් ඒජන්ට් ඕගොල්ලන්ට මගෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්. මම ඔයාලට මුල් දවස් දෙකේ ඔයාලා හැම එක්කෙනාටම ෆ්‍රී දෙනවා බෙට්. ඒ කියන්නේ ඔයාලා රුපියල් මම නම් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා 10000ක් account එකට දාගන්න කියලා. මගෙන් 10000 account එකට top up කරගෙන 5000න් බෙට් කරන්න. ඒක බෙට් එකට 5000 ගානේ. මම සාමාන්‍යයෙන් උගුරු දැක්කම දැන් බෙට් 4ක් හරි 5ක් හරි දවසකට දාලා තිබ්බේ. ඒ වගේ ඔයාලට බෙට් 4ක් අඩුව බෙට් 3ක් හරි 4ක් හරි දවසට දෙනවා. උපරිම බෙට් 6ක් විතර තමයි දෙන්නේ. ඒකට ඔයාලා ඒක 5000න් මන් දෙන බෙට් විතරක් ගහ ගන්න ඕනේ. එතකොට ඔයාලට දවසට රුපියල් 15000 බෙට් එකක් ගන්න පුළුවන්. 5000න් සෙල්ලම් කරොත් ඊට වඩා වැඩියෙන් ගෙවුත් ඊට වඩා වැඩි ගාණක්, ඊට වඩා අඩුවෙන් ගෙවුත් ඊට වඩා අඩු ගාණක් ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඒක තියෙන්නේ වෙන ඔයගොල්ලෝ දාන ගාණ අනුව. හැබැයි account එකේ තියෙන සම්පූර්ණ ගාණම දාන්න එපා. තුනෙන් එකක් හරි තුනෙන් දෙකක් හරි තමයි දාන්න ඕනේ. මොකද එකක් හරි ලොස් ගියොත් අපෝ රිකවරි කරගන්න account එකේ සල්ලි තියෙන්න ඕනේ. ඒකයි. හරිද? ඒ කියන්නේ ඔයාලට දවස් දෙකක් විතර ගමන් ප්‍රී බෙඩ් දෙන හින්දා ඊට පස්සේ ඒකෙන් ඔයගොල්ලෝ 10000 දාන්න තිබ්බොත් අනිවාර්යෙන් දවස් දෙක තුනට ඔයගොල්ලෝට රුපියල් සම්පූර්ණ අර තියෙන 10000ට අමතරව රුපියල් 20000 විතර account එකට ගන්න පුළුවන්. කියන 30000 විතර සම්පූර්ණ account එක අප් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝට සැටිස් වුණාන් පස්සේ මට 5000ක් ගෙවලා ඒ කියන්නේ සල්ලි වලින් හරි නැත්නම් රුපියල් 5000ක් විත්ඩ්‍රෝවල් කරලා හරි ඔයගොල්ලෝ VIP එකට ජොයින් වෙනවා. ඊට පස්සේ මාසයක් යනකම් එක දිගට බෙඩ් දෙනවා. ඒක හැම මාසෙම දෙනවා. මම කියන මාසයක් ඩේලි එක දිගට බෙඩ් දෙනවා ඔයාලට. ඔයාලට මේ මම බෙඩ් එක දෙන ටයිම් එකක් කියනවා. බෙඩ් එක දෙන වෙලාවේ ඔක්කොම ටික දානවා. ඒකට ඔයාලට තියෙන්නේ කිසි දෙයක් නැහැ. ඔය මම දෙන බෙඩ් එක කොපි පේස්ට් කරලා දාගන්න විතරයි. ඒ වෙන ලාභය ඔක්කොම ඔයා තියාගන්න. ඔයා දිනන සල්ලි ඕන මගෙම විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට බයිනස් හරි ඔයාලට ඕන මෙතඩ් එකකින් ඔයාලට පස්සේ විත්ඩ්‍රෝල් කරන්න පුළුවන්. කැමති කට්ටිය මට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් මම දාන බෙට් විතරයි දෙන්නේ. හැම එක්කෙනාට මුලින් රුපියලක් charge කරන්නේ. ඔයාලට රුපියල් 30000 විතර ප්‍රොෆිට් එකක් අරන් දීලා තමයි ඊට පස්සේ ඔයාලා කැමති නම් විතරක් මට 5000ක් ගෙවලා VIP buy කරන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. අනිවාර්යෙන් මම
මාතක ජොයින්ට් හැම එකකටම දවස් දෙකක් තුනක් නම් ප්‍රී බෙට් දෙනවා. ඊට පස්සේ ඔයාලට තියන්නේ ඒ බෙට් සෙල්ලම් කරලා ඔයාගේ ගේම ගහ ගන්න. ඊට පස්සේ ඔයාලට සැටිස්ෆුනේ පස්සේ මාත් ගේම ගහ ගන්න පුළුවන් නේ කියලා ඔයාලට 5000ක් ගෙවලා ජොයින්ට් වෙන්න. හරිද? දැන් මම මේකේ වින්වින එකේ වීඩියෝ එකක් දාන්න මේක පොඩ්ඩක් අර දික් වෙන ඉඳ මම පෙන්නන්නම් ගිහිල්ලා අනිවාර්යෙන්ම channel එක subscribe කරන්න. මම දැන් අද ඉඳන් දිගටම වීඩියෝ දානවා. ඊට අමතරව ඔයාලා bell icon ඔබලා ඕල් කරලා තියාගන්න. මේක share කරන්න. ක්‍රිකට් ගැන කියලා දෙන එකම channel එක ලංකාවේ මේක විතරයි. වෙන කිසිදු channel එකක් ක්‍රිකට් ගැන කියලාවත් මේ වෙන්නේ නැහැ. මම ඔයාලට bet එක දාන්න හැටිත් බෙට් මාතක ජොයින්ට් හැම එකකටම තප්පර 30 වීඩියෝ දෙකක් තියෙනවා. ඒකේ ඔයාලට කෝඩ් එක කොපි පේස්ට් කරන විදිය හරි නැත්නම් මැච් එකට ගිහිල්ලා මෙහෙම බෙට් එකක් දාන්න හැටි හරි මම ඒකේ ලයිව් කියලා දෙනවා. දැන් මේ මැච් එක හිතන්නකො මෙහෙම බෙට් එක දාන්න තියෙනවා. මේක ටච් කරලා මේක ටච් කරලා දැන් මේ වෙලාවේ නම් තියෙන තව විනාඩි 5යි මැච් එක ඉවර වෙන්න. දැන් මේකේ නම් දාන්න තියෙන්නේ දැන් මේකේ දාමුත් දාන්න දෙනවා ගෝල 4.5. දැන් මම උදාහරණයක් දෙන්න මම මේකට පොඩි ගානක් දාලා පෙන්නන්නම්කෝ. ඔන්න මම රුපියල් 1000ක් දැම්මා. ඔන්න ලයිව් පෙන්නනෝද? 1000ක් දැන් මම මේක දාලා තියෙන්නේ 5 කියලා. මම තව එකක් මේ වලට පෙන්නන්න නිසා දාන්නේ මෙහෙම දැම්මා. ඉතින් ගාන ගහුවම ඉතින් බෙට් එක දැම්මා. ඔඩ් එක වෙනස් වුණා. ඔන්න දැම්ම මට වින්නෝතින් තියෙනවා 1240. දැන් ඒ වගේ මම ඔයාලට මම බෙට් එක දාලා මම මේ දාන බෙට් එක ඔයාලට එවනවා. ඊට පස්සේ ඔයාලට ඒක මේ විදිහට ඔයා මැච් එකට ගිහිල්ලා මෙහෙම දා ගන්න පුළුවන්. නැත්නම් මම ඔයාලට කෝඩ් එක එවනවා. ඒ කෝඩ් එක කොපි පේස්ට් කරලා කෙලින්ම බෙට් එක දාන්නත් පුළුවන්. ඔයාලට දවසේම ෆෝන් එකේ ඉන්න ඕනෙත් නැහැ. ගොඩක් වෙලාවට රිකඩ් මැච් තියෙන්නේ අපි මේ වෙට් එක ඉවරනකම් ඉඳිමු. ගොඩක් වෙලාවට රෙකඩ් මැච් තියෙන්නේ හවස 4න් පස්සේ 2න් පස්සේ ඉඳන් රෑ 9:00 10 වෙනකම් විතරයි. මහා රෑ වෙනකම් යන්නේ නැහැ. ඒකින්ද ඒ අතර තමයි බෙඩ් දෙන්නේ. එක ඉනිමක් කියුණාම තමයි අනිත් එකට දෙන්නේ. කියන්නේ උදාහරණයක් විදිහට දැන් IPL එක තිබ්බනේ. IPL එකේ පර්සනිස්ට් එක තියෙන්නේ. පර්සනිස්ට් එකට දෙන්නේ එක බෙට් එකයි. ඊට පස්සේ සෙකන්ඩ් ඉනිස් එකට දෙන්නේ එක බෙට් එකයි. ඒතකොට මැච් එකකට දෙන්නේ බෙට් දෙකයි. සාමාන්‍ය මැච් දෙක තුනක් තියෙන හින්දා මැච් දෙක තුනෙන් බෙට් 4ක් විතර දෙනවා. 4ක් හරි 5ක් හරි සාමාන්‍ය බෙට් 3ක් හරි 4ක් හරි අනිවාර්යෙන් දවසට දෙනවා. එහෙම තමයි දෙන්නේ. දැන් මම මේ වීඩියෝ එක පොඩ්ඩක් ඇදගෙන යන්නේ මේ බෙට් එක වින් වෙනකම්. මොකද ෆොටෝ වල දන්නවා ලයිව් මම බෙට් කරලා නැත්නම් ඔයගොල්ලෝ හිතනවා මම මේ එඩිට් කරලා එහෙමයි කියලා. මොකද මේ බෙට් ගොඩක් ඒවා මම 100%ක් ඇනලයිස් කරලා මම දාන බෙට් විතරේ ඔයාලට දෙන්නේ. ඒකින් ඔයගොල්ලෝ බය නැතුව සෙල්ලම් කරන්න. මම නැත්නම් ඔයගොල්ලෝගෙන් මේ රුපියල් 5000ක් ගන්නවක මේ එකට ඔක්කොම නෙවෙයි. මම දැම්මුත් විතරයි දෙන්නේ. මේකත් මම ඔයාලට ප්‍රී දෙන්නේ. ඔයගොල්ලෝ කැමති නම් ජොයින්ට් වෙලා මේ දවස් දෙකක් ජොයින්ට් වෙලා බලන්න. මම ඔයාලට ප්‍රී බෙඩ් දෙනවා දවස් දෙකක් යනකම්. ඒකට ඔයාලට ඒ දවස් දෙකේදී සැටිස් වෙලා ඔයගොල්ලෝ 10000ක් දාගෙන රුපියල් 25000ක් 30000ක් කවුන්ට් එක අප් වුණොත් විතරක් මට 5000ක් ගෙවලා ඔයගොල්ලෝ දිගටම මාසයක් සෙල්ලම් කරන්න බලන්න කොහොමද කියලා. ඔයගොල්ලෝට මාසෙකට ලක්ෂ 2-3ක් බය නැතුව හොයන්න පුළුවන් සමානව සෙල්ලම් කරලා. ඒක ඉතින් ඔයගොල්ලෝගේ අතේ තියෙන්නේ. ඇවිල්ලා බලන්න. ක්‍රෑෂ් ගේම් වගේ ලොස් වෙන්නේ. හදිසියෙන් බෙට් එකක් ලොස් යාවි.
කොච්චර ඇනලයිස් කරලා දුන්නත් ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. ඒකින් දෙන බෙට් ඔක්කොම ලොස් වෙන්නේ හදිසියෙන් බෙට් එකක් ලොස් වෙනවා. එහෙම ගියත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි සම්පූර්ණ මුදල නොදා මේ කියන්නේ 10000 තිබු 5000 තිබුත් එක 5000ක් ලොස්. අපි ඊළඟ 5000න් දාන බෙට් එක අනිවාර්යයෙන් වින් වෙන එකක් තමයි දෙන්නේ. ඊට පස්සේ ඔයාට බෙට් 4ක් විතර දෙන්න හින්දා අර පරාදුන 5000ක් කවර් කරගෙන රුපියල් 4000ක් දවසට ලාභ ගන්න පුළුවන්. ඒ හින්දා ඒ කියන්නේ බය වෙන්න එපා. තණ්හාවට ඔක්කොම සල්ලි ටික එකපාර දාන්න යන්න එපා. ඒ වුණොත් ඔක්කොම ලොස් යනවා. ඒ හින්දා ලිමිට් එකක් තියාගෙන කියන්නේ මේ බෙට් එකක් අපි දෙන්නේ රුපියල් ලක්ෂයක් වුණා දාන්න පුළුවන් බෙට් එකක් තමයි දෙන්නේ. ඒවට ඔයා දාන්න ඕනේ ඔයගේ අතේ තියෙන ගාණ බලලා. දැන් මගේ අතේ ගාණ වැඩියෙන් තියෙද්දි මම වැඩියෙන් දානවා. එහෙම ඒක ඔයා මැනේජ් කරගෙන දාන්න. ඔයා සාමාන්‍යයෙන් අර 10000ට වඩා වැඩියෙන් දින සල්ලි ඔක්කොම ටික ඩේලි විත්ඩ්‍රෝවල් කරගන්න. ඒ කියනවා දැන් අද සෙල්ලම් කළා 10000ක් දාගෙන ඔයා මැච් 4ක් දාලා 4ම දින්න කිලි දන්නකෝ. ඔයාගේ ඔක්කොම දාගත්ත 10000ත් එක 23000ක් තිබෙලි දන්නකෝ. ඔයා අර 13000 හැමදාම 10000 තියලානේ වැඩි වෙන සල්ලි ඔක්කොම විත්ඩ්‍රෝවල් කරන්න. ඊට පස්සේ ඔයා කවදා හරි දැන් හිතන්නකෝ එකම විද්‍යාවක් පරාදුනා කියලා. ඒකට ඔයාට අපු 10000ක් දාගන්න විතරේ තියෙන්නේ. දැන් ඔයා කවදාවත් සල්ලි විත්ඩ්‍රෝවල් කරේ නැත්නම් ඔයා හැමදාම පරාදයි. ඒ හින්දා ඔයා ඩේලි හැමදාම ඔයා විත්ඩ්‍රෝවල් කරනවා කියන පින් සෙල්ලම් කරන්න ඕනේ. ඒකට ඔයාට බය නැතුව ගේම ගහගන්න. දැන් මම මේ බෙට් එක පෙන්නුවා. දැන් මේ බෙට් එක වින් වෙලා තියෙන්නේ තප්පර 30ක් තියෙන. අපි බලමු මේ බෙට් එක පෙන්වන්න හදන්නේ. බෙට් එක මම ඔයාලට ඉගෙනකන් තිබ්බා. මෙන්න දැන් මම 5000ක් දැම්මේ මගේ ටිකක් කෝඩ් එක අඩු වුණා. මොකද දන්නවද දැන් මේකේ 5.5 බෙට් එක වින්නලා තියෙනවා. 5600ට 8036ක් ඇවිල්ලා තියෙනවා. 1.4 පහේ කෝඩ් එකක් තමයි තියෙන්නේ. මම මේක දැන් මේ 5 අණ්ඩ ඒ කියන්නේ 5ක් හරියට වඩා අඩුවෙන් හරි ගවුවොත් වින් 5ට වඩා වෙනව පරාදයි. ඒ මම පැහැදිලි කරන වීඩියෝ එකක් තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් දැන් 3 අණ්ඩ කියලා 2යි ගැව්වේ හරි ගියා. මේකේ දැන් 3 අණ්ඩ කියලා හරියටම 3ක් ගැවුවොත් රිපන් එනවා. 3ට වඩා අඩු වුණොත් මට වින් එක එනවා. 3ට වඩා වැඩියෙන් ගෙවුවොත් පරදිනවා. මේක රිපන් ආපු හින්දා තමයි රොඩ් එක අඩු වෙන්නේ. නැත්නම් 1.9 ගානකට තමයි රොඩ් එක තිබ්බේ. ඒත් 8036ක් ආවා. මම පරාද නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ විතර බොරුවක් කරනවා කියලා මේ තියෙන්නේ මම ඊට පස්සේ අන්තිමට ලයිව් දාපු එක 4.5 අණ්ඩ කියලා. ඒකට රොඩ් එක ටිකක් අඩු වුණා. 1.24 දී 5000ක් ගහලා රුපියල් 1240ක් තියෙනවා. අන්න එහෙම තමයි ක්‍රිකට් ෆුට්බෝල් ලයිව් මැච් දෙන්නේ. ඔයගොල්ලෝ මං කියන වෙලාවට එන්න ඕනේ. මම ඔයාලට බෙට් දෙනවා. ඒ කියන්නේ ඔයාලට ඒ වෙලාවට එන්න බැරි කියලා දැන් නැහැ. මැච් හැමදාම තියෙනවා. ඒක බෙට් එකක් දාගන්න බැරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මං තව බෙට් දෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් කරගන්න එපා. දිගටම ඉවෙන්ට් වෙන්න. මගෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කරගන්න පුළුවන්. අද මාත් එක්ක ජොයින්ට් වෙන්න. මම account හදන්න හැටි ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ වීඩියෝ එක හොඳ නම් තවත් වන්නස් බෙට් හරි මොකක් හරි බෙටින් සයිට් එකක ලොස් වෙලා ඉන්න ඕගොල්ලෝ මේක ෂෙයා කරන්න. මේකෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. કોઈ ක්‍රෑෂ් ඇවිත් ඒ කියන්නේ ඔක්කොම ටික ඒක ගේම්. ඒක වන්නස් කම්පැනිට ඕන වෙලාවක පුළුවන් ඔයාලව ලොස් ගන්න. ඒක වන්නස් කම්පැනි වලින් හදපු මේවා ගේම්. දැන් මේ ක්‍රිකට් කියන එක වන්නස් කම්පැනිට කාඩ කමුත් ගන්න බෑ. මේක මේ ලයිව් යන මැච්. ක්‍රිකට් ෆුට්බෝල් කියන්නේ ලයිව් යන මැච්. හැබැයි මේකෙත් වන්නස් කම්පැනි විසින් සංවිධානය කරපු මැච් තියෙනවා. ඔයාලා හැම එකකටම දාන්න නැතුව ජාත්‍යන්තර මැච් වලට විතරක් දැම්මොත් හොඳ ගේමක් ගහ ගන්න පුළුවන්. මගේ YouTube channel එකේ තව වීඩියෝ තියෙනවා. ඒ ටික බලන්න. ඒ ටික බලලා ඒ ටික සම්පූර්ණ මම ක්‍රිකට් ගැන ඇනලයිස් කරලා තියෙනවා. බෙට් එකක් දාන්නේ කොහොමද කියලා ඉඳලා මුලින් ඉඳන් මේ වීඩියෝ ටික බලන්න. හරි අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. මම